හායි කොහමද යාළුවනේ? ඔන්න මමත් අදත් ආවා. ඔයාලා පොඩ්ඩක් බලලා යන්න කියලා. බලමුකෝ ඉතින් අපි මොකද මේ දවස්වල ලංකාවේ වෙලා තියෙන්නේ අයියෝ මේවා නම් කියන්නත් බෑ ඒක ඉතින් නොකියත් බෑ. මේ දවස්වල මාර රස්නේ අප්පා ඉන්න බෑ. මේ මුඩුකුවේ තියෙන ටින් එකක් ඇතුළව නිදා ගන්න නම් බෑ අයියෝ. එපා වෙනවා. මේ දවස් ටිකේ ලංකාවට උඩින් ඉර පායලා තිනේ. ඕක තමයි ඉතින් ලංකාවට මෙච්චර රස්නේ. හැබැයි ඉතින් මිනිස්සු ටික රත් වෙලා ඉන්නේ. මොකද මිනිස්සුන්ගේ පර්ස් එකේ සල්ලි නෑ. ඒකින්ද අඩුම තරමේ මේ කුණු බක් එක කුණුත් නෑ දැන්. අපිත් හරි දුකෙන් තමයි ඉන්නේ. හැබැයි මගේ හිතේ දුක තිබ්බට මම දුක පෙන්වන්නේ නෑ. මම දේශ මාමක පූසෙක්. මෙහෙම හිටියට. බඩගින්න වුණා දේශය වෙනුවෙන් බඩගින්න ඉන්න පූසෙක්. කියන්න තව එකක් තියෙනවනේ. දැන් මේ දවස්වල ටීවී එකේ නිතර කට්ටිය කියනනේ අපිට ලයිට් ඕෆ් කරගෙන කියලා. අපි දැන් ඉඳලා හිටලා ලයිට් ඕෆ් කරන් කරවලේ තමයි ඉන්නේ. මොකද ඉතින් මේවා බිල් ගෙවා ගන්න විදියක් නැහැනේ. හැබැයි පෝසෙක් වෙච්ච මට නම් තියෙනවා අමුතුම ප්‍රශ්නයක්. දැන් මේ අපිට හැමදාම ටීවී එකේ ලයිට් ඕෆ් කරන්නේ කියන කට්ටිය ඒගොල්ලෝ ඕෆ් කරන්න ඉන්නේ. දැන් මේ අවුරුද්ද වෙනවනේ නංගිලා මල්ලිලා. දැන් මේ අවුරුද්දේදී දැන් අපේ තියෙන සල්ලි ටික ඔක්කොම වියදම් කරලා මේ මාසේ වෙනකොට බඩගින්න ඉන්න නම් ලෑස්ති වෙන්න එපා. මොකද අවුරුද්දට බඩ පිරෙන්න කාලේ මේ මාසේ නම් බඩගින්න එක ඉතර තේරුම් නැති වැඩක් නේ. සල්ලි කීයක් හරි වැඩිපුර තියෙනවා නම් ළඟපා තියෙන පෝසෙට කීයක් හරි දීලා ගියා කියලා නම් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද අහිංසක පෝසා සනීපෙට කාලා ටින් එකක් ඇතුළට ඇවෑලා බුදිය ගනීවි. හැබැයි මෙතන කවුරු හරි ඉන්නව නම් මේ වීඩියෝ එක බලන අවුරුද්ද කා ගන්න විදියක් නැතුව මට වෙච්ච වැඩේම තමයි වෙලා තියෙන්නේ. එහෙනම් අපි දෙන්නම සෙට් දෙමු වින්දර ගේමක්. මෙන්න මේ වගේ වැඩක් තමයි කරන්න තියෙන්නේ. මොකද මම මේ ඔක්කොම ඔයාලට කියන්නේ මම දේශ ප්‍රේමී දේශ මාමක බඩගින්නේ ඉන්න ඕන වෙලාවක සූදානම් දේශ ප්‍රේමී පූසෙක්. අපි ඔක මෙහෙම කියමු. සාදුකින් පෙළෙනුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්. සාදුකින් පෙළෙනුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්. මම ටොම් කාට හරි මොනවද කියන්න ඕන නම් යටින් කමෙන්ට් එකක් දාලා තියන්න ඈ. ඔන්න අපි ගියා. බයි.